මහා මද්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවක බස්නාහිර අපරාධ කොටාසේ උත්තර පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ ලද විශේෂ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට අරගෙන තියෙන්නේ වර්ණකුල කන්නංගර අධිකාරම්ගේ තරංගා මහා මද්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවක බස්නාහිර අපරාධ කොටාසේ උත්තර පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. එම කොටාසේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී DWC ධර්මරත්න මහතාගේ මෙහෙයවීමෙනි. පොලිසිය වෙත ලැබුණු තොරතුරකට අනුව 347න් ඉරක් 34 ඉරක් 1-2 නිර්මල මාවත බොරලැස්කම ලිපිනෙහි නිවාස සංකීර්ණයක කරන ලද විශේෂ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට අරගෙන තියෙන්නේ වර්ණකුල කන්නංගර අධිකාරම්ගේ තරංගා දිලුක්ෂි මදුෂානි පෙරේරා වයස අවුරුදු 31ක් වෙනවා මෙයාට. මෙම කාන්තාවගේ සන්තකයේ තිබී හැෂ් මද්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 17ක් උස් මද්ද්‍රව්‍ය ග්‍රෑම් 400ක් මේ පොලිසිය සොයාගෙන තියෙනවා. මද්ද්‍රව්‍ය වල මුල් වටිනාකම ලක්ෂ 150කට අධික බවයි පොලිස් නිලධාරීන් පවසන්නේ. අත්අඩංගුවට ගත් සැකකාරිය මීට පෙර ගරු මහාධිකරණයේ මහේස්ත්‍රාත් අධිකරණයේ විවෘත වරෙන්තු ලබා සිටින පුද්ගලයෙක් බවත් විමර්ශනවලදී අනාවරලා තියෙනවා. මේ වරෙන්තු නිකුත් වෙලා තියෙනකොට මේ රටේ විවිධ ප්‍රදේශවල ඇය සැඟවිලා ඉන්න බවට කරුණු අනාවරණය වෙලා තියෙනවා. කෙසේ වෙතත් මේ සැකකාරිය අද 6 වෙනි දින විෂ මද්ද්‍රව්‍ය පනත යටතේ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7ක් රඳවා ප්‍රශ්න කිරීමටද ඉදිරි විමර්ශන සිදු කිරීමට නියමිතයි.